අංක 13 ක්‍රවුන් ෆ්ලෑෂ්. ක්‍රවුන් ෆ්ලෑෂ් යනු අහසේ චලනය වන බලගතු සෙවුම් ආලෝකයක් මෙන් පෙනෙන ඇදහි නොහැකි තරම් දුර්ලභ සංසිද්ධියකි. ඒවා කොතරම් අසාමාන්‍ය දෙයක් බොහෝ විට අද්භූත ලෙස අර්ථකථනය කරනු ලැබේ. ඒවා දකින අය ආධ්‍යාත්මික අත්දැකීමක් වාර්තා කිරීමට නැඹුරු වෙති. සියලු දර්ශන අතර පොදු ලක්ෂණය නම් වලාකුළක දීප්තිමත් ඔටුන්නක් සහ පසුව අහස දෙසට පුපුරා යන අවුරෝරා වැනි ප්‍රවාහයක් තිබීමයි. නමුත් ආලෝක කදම්බ චලනය වන වේගය විශ්වාස කළ නොහැකි තරම්ය. ඒවා ඉතා අසාමාන්‍ය බැවින් ඒවායේ සැකැස්ම පිළිබඳ පරීක්ෂණ ඉතා අල්පය. නමුත් පරීක්ෂකයන් විශ්වාස කරන්නේ ඔවුන් න්‍යායාත්මක හේතු තේරුම් ගන්නා බවයි. ඒ සියල්ල කියුමියු ලෝ නිම්බස් වලාකුළු තුළ අයිස් ස්පටික සැකැස්ම හා සම්බන්ධයි. එම ස්පටික එකම දිශාවකට යොමු කරන බලවත් විද්‍යුත් චුම්බක බලපෑම් වලින් වටවී ඇති අතර හිරු එළිය ඒවාට පතිත වන විට ඒ ඉවතට වර්තනය වී කදම්බ ආලෝකයක් මෙන් දිස්වේ. කෙසේ වෙතත් කිසියම් හේතුවක් නිසා වලාකුළු තුළ අකුණු සැර වැදීම වැනි විසර්ජන හේතුවෙන් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වේගයෙන් වෙනස් විය හැකිය. මෙය අයිස් ස්පටික ෂණිකව විකල්ප දිශානතියකට ගමන් කිරීමටද හේතුවේ. ආලෝක කදම්බය තප්පරයකින් බබලන දිශාව වෙනස් කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආලෝකය යාන්ත්‍රික ආකාරයකින් අහස හරහා චලනය වන බවක් පෙනෙන්නට පුළුවන. ඒවායින් එකක් දැකීමට ඔබ ආලෝකයේ වර්තනය දැකීමට හරියටම නිවැරදි ස්ථානයේ සිටිය යුතුය. මන්ද කදම්බය වලාකුළෙන් ජනනය නොවන බැවිනි. එයින් අදහස් වන්නේ ඔබ කවදා හෝ ඔටුන්න දැල්වීමක් දැකීමට තරම් වාසනාවන්ත නම් ඔබට යම් වේලාවක් එම ස්ථානයේ රැඳී සිට එම සිදුවීම් දාමේ නැරඹීමට හැකිවේ.